ගණන් තිබිලා තියෙන්නේ. ඔන්ලයින් ළමයි මේ මොහොතේ ඇති ගෙදර තියෙනවා තව ටිකකට විතර කලින් තිබුත ඒකක් මේසෙ උඩ තියෙනවා. ඒ මෙවුන් ඇති. හරිද? Nescafe ඔය මේ ගොඩක් අර මැෂින් එකකින් එන ඒවනම් ද්‍රාවණ නෙමෙයි. හරිද? ඒව සමජාතීය ව්‍යාප්තියක් නැහැ. මොන පිසුද උඩ හරිය කටේ තියන්න බෑ තිත්තා යට හරියට කටේ තියන්න බෑ පැන්රයි. අර ඔක්කොම බීලා ඉවරදී සීනි ටික අඩිය ඉතුරුයි. හරිද? ඒක හරියට හදන්න පුළුවන් කරලා නැති මන් දන්නේ අර මැෂින් වලින් එනේව නම් ද්‍රාවණ නෙමෙයි. හරිද? ඒක මට ස්කෝර් කරලා කරේ හැකි. ඒවා උඩින් බොද්දිය කරා යට හරිය බොද්දිය තවරහක්. ඒ කියන්නේ දෙන්නෙක් එක Nescafe එකක් අරගෙන මුල් හරිය බීලා ඉතුරු ටික අනිත් එකට දුන්නාම දෙන්න ආකල්ප දෙකක් දරන්නේ. එකෙක් කියනවා මාර තිත්තා කියලා අනිත් එක කියනවා මාර පැන්රයි කියලා. එහෙම වෙන්න බෑ. එකම තේ එකක් දෙන්න බිව්වොත් දෙන්නම එකම ආකල්පයක් තමයි තේ එක සම්බන්ධව දරන්න ඕනේ. මොකද තේ එකක මම කියන්නේ ප්ලේන් ටී එක සමජාතීය සමාකාර ව්‍යාප්තියක් තියෙනවා. Nescafe මම දන්නේ සමහරකට එහෙම හදන්න පුළුවන් විදියක් ඇති. ඒව තියෙනවා නම් ඒ විදිහට හදාගන්න. අපි දන්න Nescafe නම් කඩවල වල තියෙනවා නම් එහෙම තමයි. එකක් ගන්න හරියට හදපු කියන්නේ සීනි ඔක්කොම කලවම් කරලා අර තේ කුඩුවත් අඩිය ඉතුරු වෙන්නේ නැති වෙන සමහරක් වලට දැකලා තියෙන තේ හැදුවම අඩිය තේ කුඩු වගේ ඉතුරු වෙනවා. එහෙමත් නැතු වෙන්න පෙරලා අර හරියට හදපු ක්වොලිටිම තේ එකක් ගත්තොත් ඕක සමජාතීය මිශ්‍රණයක්. ඒක සමජාතීය මිශ්‍රණයක්. හරි. එතන මොකක්ද ඒකේ තියෙන සමජාතීය සමාකාර ව්‍යාප්තිය කියන්නේ? සමජාතීය සමාකාර ව්‍යාප්තිය කියන්නේ දැන් අපි හිතමුකෝ අපි තේ එක හදන්න වතුර පාවිච්චි කරලා තියෙනවා. කහට ඒ කියන්නේ තේ වල තේ කුඩු වලින් එන සංඝටකයට අපි කහට කියලා හඳුන්වමු. කහට පාවිච්චි කරලා තියෙනවා. සීනි දාලා තියෙන ප්ලේන් ටියක් ගැන මම කතා කරන්නේ ප්ලේන් ටියක්. සීනි පාවිච්චි කරලා තියෙනවා. තව නිකන් ಜಾති වැඩි වෙන්න වගේ ඉඟුරුත් දාලා තියෙන කියමු. ඉඟුරු යුසත් ඕකට මොන ඉඟුරු කෑලි කෑලි දාලා නැහැ. ඉඟුරු යුස කොහොම හරි දාලා තියෙනවා. ඒතර ಜಾති හතරයි. හරි. ඒතර දැන් ඔය ඔක්කොම දාලා හදපු තේ එකක් තමයි අපි ගාව තියෙන්නේ. සමජාතීය සමාකාර ව්‍යාප්තිය කියන්නේ ඔය තේ එකේ කොහෙන් බිව්වත් එකම සීනි රහ, එකම ඉඟුරු ගතිය, එකම කහට ගතිය, එකම වතුර ගතිය හැම සංඝටකයක්ම මුළු තේක පුරාම එකම විදිහට ව්‍යාප්ත වෙලා තියෙනවා. එහෙම තියෙනවා. ඒ කියන්නේ තේ වල මුල් හරිය බොද්දි එක රහක්, මැද හරියටදී තව රහක්, යට හරියට එහෙම වෙන්න පුළුවන් කලවම් කරලා නැත්නම්. අඩිය දැන් Nescafe ඔය මේ ගොඩක් අර මැෂින් එකකින් එන ඒවනම් ද්‍රාවණ නෙමෙයි. හරිද? ඒව සමජාතීය ව්‍යාප්තියක් නැහැ. මොන පිසුද උඩ හරිය කටේ තියන්න බෑ තිත්තා යට හරියදී කටේ තියන්න බෑ පැන්රයි. අර ඔක්කොම බීලා ඉවරදී සීනි ටික අඩිය ඉතුරුයි. හරිද? ඒව අන්න සමජාතීය ව්‍යාප්තියක් නැහැ. ඒවල සමජාතීය සමාකාර ව්‍යාප්තියක් නැති පද්ධතිය ඒවා. ඒවා ද්‍රාවණ නෙවෙයි. කියන්නේ Nescafe කියන්නේ සමහරක් විට හරියට හදන්න පුළුවන් කරලා නැති මන් දන්නේ අර මැෂින් වලින් එන ඒවා නම් ද්‍රාවණ නෙවෙයි. හරිද? ඒක මට ස්කෝර් කරලා කරේ හැකි. ඒවා උඩින් බොද්දිය කරා යට හරියින් බොද්දිය තවරහක්. ඒ කියන්නේ දෙන්නෙක් එක Nescafe එකක් අරගෙන මුල් හරිය බීලා ඉතුරු ටික අනිත් එකට දුන්නම දෙන්න ආකල්ප දෙකක් දරන්නේ. එකෙක් කියනවා මාර තිත්තයි කියලා අනිත් එක කියනවා මාර පැන්රයි කියලා. එහෙම වෙන්න බෑ. එකම තේ එකක් දෙන්න බිව්වොත් දෙන්නම එකම ආකල්පයක් තමයි තේ එක සම්බන්ධව දරන්න ඕනේ. මොකද තේ එකක මම කියන්නේ ප්ලේන් ටී එක සමජාතීය සමාකාර ව්‍යාප්තියක් තියෙනවා. Nescafe මම දන්නේ සමහරකට එහෙම හදන්න පුළුවන් විදියක් ඇති. ඒව තියෙනවා නම් ඒ විදිහට හදාගන්න. අපි දන්න Nescafe නම් කඩවල වල තියෙනවා නම් එහෙම තමයි. හරි. ඒතර පළවෙනි පොයින්ට් එක තේරෙනවනේ සමජාතීය සමාකාර ව්‍යාප්තිය කියන්නේ හැම සංඝටකෙම හැම තැනම එකම විදිහට බෙදිලා ගිහිල්ලා කියන්නේ. දෙවෙනි පොයින්ට් එක කාලයත් සමග සංඝටක වෙන් නොවීම. ඒ කියන්නේ දැන් සමහරක් ඒව තියෙනවා අපිට බැලූ බැලමට හිතනවා සමජාතීය සමාකාර ව්‍යාප්තියක් තියෙනවා කියලා. දැන් උදාහරණයකට මේක ගොඩක් වෙලාවට පොඩි කාලේ කරලා ඇති ප්‍රැක්ටිකල් එකක් විදිහට මොකක් හරි වීදුරුවක් අරගෙන ඕකට පස් ටිකක් දාලා වතුර ටිකක් දාලා හොඳට කලවම් කරනවා. මුලින් කලවම් කරපු ගමන් මුළු එක පුරාම නිකන් අපිට සමජාතීය සමාකාර ව්‍යාප්තියක් වගේ කලවම් වෙලා වගේ පේනවා. හැබැයි ටික වෙලාවක් ඒක මේසයක් උඩින් වගේ හෙල්ලෙන්නේ නැතුව තියලා තිබ්බහම මොකද වෙන්නේ? අර ලේයර්ස් බෙදෙනවනේ ටිකක් අර ලොකු ගල් කැට වගේ ඒවා අඩියටම ඇවිල්ලා ඊට වඩා ටිකක් පොඩි ඒවා ඊට උඩ තවත් ටිකක් පොඩි ඒවා තව උඩ අර හීනි වැලි වගේ ඒවා තවත් උඩට ඇවිල්ලා වතුර ඇවිල්ලා කොළ රොඩු මොනවා හරි තිබ්බනම් ඒවා උඩ පාවෙන්න පටන් අරන් අර එහෙම එකක් වෙනවනේ. ඒ කියන්නේ මේක කාලෙත් එක්ක ලේයර්ස් වෙන් වෙනවනේ සංඝටක වෙන් වෙනවනේ. තේ එකක් එහෙම වෙන්නේ නැහැ ළමයි. දැන් ඕන තරම් ඕගොල්ලන්ට ගෙවල් වල ගෙනාපු තේ බොණ්ඩ බැරි වෙලා දවස් ගණන් තිබිලා තියෙන්නේ. ඔන්ලයින් ළමයි මේ මොහොතේ ඇති ගෙදර තියෙනවා තතියකට විතර කලින් තිබු තේ එකක් මේසෙ උඩ තියෙනවා. ඒ මෙවුන් ඇති. හරිද? ඔය තේ එක දිහා බලන්න. ගෙනාපු දවසේ දැන් තේ එක තිබුණ විදිහයි අද වෙනකොට තේ එක තියෙන විදිහයි මොකද කියන්නේ නිවිලා. ඒ කියන්නේ රස්නේ නෑ මම එහෙම නෙවෙයි කියන්නේ. ව්‍යාප්තියේ වෙනසක් වෙලා නැහැ. එදා සීනි මුළු එක පුරාම පැතිරලා තිබුණා නම් අදත් සීනි මුළු එක පුරාම පැතිරලා නැතුව ටික කාලයක් අද්දි තේ එකේ සීනි ටික අඩියට බහැලා සීනි කැට වෙලා ආයෙසරයක් එහෙම වෙන්නේ නැහැ නේ කවදාවත්. දිය වුණා කියන්නේ දිය වුණා. ටික දවසක් අද්දි කැට වෙන්න කාට ටික ඔක්කොම අඩියට බහැලා යට හරිය තද කළු පාටට හුරු රතු පාටක් උඩ විනිවිද වෙනවා වගේ කියන අර වතුරම වගේ. එහෙම නැහැනේ. තේ එකක් කොච්චර කාලයක් තිබ්බත් ඒකේ සංඝටක වෙන් වෙන්නේ නැහැ. ඔන්න දෙවෙනි කාරණාව. මොකද සමහරක් ඒවා එකපාර බැලුවම සමජාතීය ව්‍යාප්තියක් වගේ පේනවා. හොඳට කලවම් වෙලා වගේ පේනවා. ටිකක් තියලා තිබ්බම ඔක්කොම ටික අර ලේයර්ස් වෙන් වෙලා සම්පූර්ණයෙන් විකෘති වෙනවා ද්‍රාවණේ. ද්‍රාවණේ නෙවෙයි. ඒතකොට ඒක ද්‍රාවණයක් නෙවෙයි. ඒක විෂම ජාති මිශ්‍රණයක්. ඒ කියන්නේ ඒ ලක්ෂණ තෘප්ත කරනවා නම් තමයි ද්‍රාවණයක් කියන්න පුළුවන් වෙන්නේ. ඒ ලක්ෂණ තෘප්ත